වෙනිදා 11 වෙනි මාසේ 2025 අපි වෙලට ආවා. වෙලට ආවත් මං හිතන්නේ නැහැ වැඩි වෙලා කින්න හම්බෙයි කියලා. මේ වෙනකොට මුළු ආසම කළු කරලා තියෙන්නේ. මුළු ආසම කළු කරලා පොඩි පින්නකුත් යනවා. ඉතින් ඊයේත් වැස්ස. ඊයේත් ඇවිල්ලා වෙලට ඇවිල්ලා වැස්ස නිසා අපි ආයෙ ගෙදර ගියා. තෙමිලත් එක්ක ගියේ. අද නම් තෙමෙන්න ඉස්සෙල්ලා මොනාරි තීරණයක් ගන්න ඕනේ. මෙහෙම මේ පැත්තට පොඩි අවුවක් තියෙනවා. මේ පැත්ත අන්ධකාරී කරගෙන එනවා. මේ අන්ධකාරී අනිවාර්යයෙන්ම වහිනවා. දැන් වෙනකොට අනුරාධපුර ටවුන් එක පැත්තට වැස්සක් තියෙනවාමයි. ඊයේ දවසත් හොඳටම උතුරන්න බහැලා අනුරාධපුරේට. ඒක තමයි අනුරාධපුරේ තත්ත්වයේ දේශගුණේ පොඩ්ඩක් කිව්වේ. හැමදාම දේශගුණේ කියනවානේ මම. ඉතින් පහුගිය දවස්වල කියන්න බැරි වුණා. ඉතින් ඕන් මම ඉන්න හරියේ සිරියාව ලස්සන තමයි ඔයාලට පෙන්නන්නේ. මෙන්න මේ කුඹුරු යාය විකුණනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න අරගන්න පුළුවන්. අරගෙන ඔයාලට කුඹුරක් එළවලු වගා කරලා ඉන්න පුළුවන්. ඔන්න ඉතින් මේ මල්ලියට කරගන්න බැරි හින්දා මේ කැලේ විකුණන්න තීරණය කරලා තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් කියන්න ඒකත් උන් මතක් කරා හොඳයි. ආස කොහොමද? හොඳට එනවා කළු කරගෙන. තාම මොනරු බහැලා නැහැ. නැත්තම් මේනකොට මොනරු බහින්න ඕනේ. ඊයන මොනරු බහැලා හිටියේ මේකේ. අර කණුවල හිටගෙන ඉඳගෙන ඉන්නවා. ලස්සනට. අර කැලෙන් යා ගොඩක් දුරට තුවක්කුවම බඳිනවා කියනවා ආරංචි තියෙනවා. මොකද මේ සත්තු ඉන්නවා, වල්ලූරෝ ඉන්නවා, විවිධ සත්තු ඉන්නවා. ඒකට තුවක්කු බඳිනවලු. එදා ඉඳලා මේ දඩේමට එනවා නම් මේ කැලේට තමයි මේ මඩවලගම 6 ඇල 7 ඇල 8 ඇල ඔය හැම එකම පළාත්වල ඉන්න එන්නේ මේ කැලේට තමයි. ඌරෙක්කේම ගහගෙන යන්න සත්තු ඉන්නවා, විවිධ සත්තු. මේ කැලේ අර ගඟෙන් එකට ඔය තියෙන ගඟ ඔය පේන්නවාට එතන පල්ලයක් ගඟ මල්ලතුවේ. මල්ලතුවේ ඉතින් ඔය දිගටම කැලේ. රක්ෂණයට අයිති ඒවා. ඉතින් ඔය සත්තු ඉන්නවා හරියට. ඉතින් දඩයක් කාරුම ඔය තුවක්කු බඳිනවලු. අන්න ඒ හැඳින්වීමත් කළා දුන්නා. ඔක තමයි දේශගුණේ. උලම් පාර තියෙනවා, ආසකලු වල තියෙනවා. සමහර විට අපි ඉන්න පුළුවන් නැත්නම් වෙලෙන් යන්න පුළුවන්. තෙමුණොත් අද දිගටම තෙමෙනවා. එහෙම තමයි හිතලා තියෙන්නේ. ආයෙ යන්නේ නැහැ බාගෙට දෙයිය වගේ බාගෙට තිබිලා ගෙදර යන්නේ නැහැ. ඉතින් හැමදාම කියනවා වගේ මගේ දේවල් බලලා ගලා ලයික් කමෙන්ට්ස් කරන TikTok FB YouTube මගේ යාළු වේලියන් හදවතින්ම දීර්ඝාෂයවා. ඉතින් මම නිහඬ වෙනවා අනුරාධපුර මඩවලගම ගාලු හේනේ සිට. මේකට කියන්නේ ගාලු හේන කියලා. එහෙනම් ආදරේ ඔයාලට මම මාතලේ